වෙල්කම් ටු මිලින්ද ෆැමිලි. අද මහගෙදර දරලිපේ තමයි අද මම ඉුවේ. ඉතින් අද මම ෆ්‍රයිඩ් රයිස් හදලා වෑංජන ගොඩක් හැදුවා. ඉතින් බලන්නකො මම මොනවද අද හැදුවේ කියලා. අද මම මාළු ඩෙවල් හදලා අපේ අම්මලා ගෙදර මාළු ටික ඩෙවල් හදන්න මේ මුලින්ම බැද ගන්නවා. ඊට පස්සේ මම මාළු ඩෙවල් එකට තක්කාලි ලුණු මාළු මිරිස් ලීක්ස් දඬු ඒව කපා ගත්තා. දැන් මේ ලුණු ටිකක් ලේස්ති කරලා තියෙන්නේ. මේ සුදු ලුණු චොප් කරලා බටු නයි මිරිස් අවු මිරිස් කරපිංචා කුරුඳු පොතු මේ ෆ්‍රයිඩ් රයිස් එකට අවශ්‍ය බඩු ටික ලීක්ස් ගෝවා බෝන්චි කැරට් කරපිංචා මම බත හදාගෙන ඉවරයි. ඉතින් දැන් මේ ටික හදන්න තියෙන්නේ මට. අද මම තමයි උයන්නේ. පරිප්පු මම හින්දලා අරගත්තා. මම මේකට මිරිස් කවලම් කරලා තියෙන්නේ. මම ගොඩක් හැදලා ගන්නවා. ඉතින් හරිම වෙනස් මම ගෙදර උයනවා වගේ නෙමෙයි. ගැමි පරිසරයේ ගැමි විදියට මැටි ලිපේ තමයි අපේ අම්මගේ මහගෙදර මම ගන්නේ උයන්නේ. දැන් මම අල තෙම්පරාදුවත් කරලා ඉවරයි. දැන් මම මාළු ඩෙවල් එක හදන්නේ. ඉතින් මාළු ඩෙවල් එකට සුදු ලුණු චොප් කරගත්තා. ඒ ඔක්කොම අවු මිරිස් නයි කොච්චි කරපිංචා රම්පේ මේ ඔක්කොම දාලා චුට්ටක් තෙම්පරාදු කරගත්තා. ගත්ත ලීක්ස් දඬු තක්කාලි මාළු මිරිස් මේ ඔක්කොම එකතු කරලා මම බැදගත්ත මාළු ටිකත් එකතු කරා. ඊට පස්සේ මම මේකට කහ චුට්ටක් ගම් මිරිස් ඒ වගේම කෑලි මිරිස් එකතු කරලා මේක මිශ්‍ර කරගත්තා. ඊට පස්සේ මම ප්‍රමාණයට ලුණු දාගත්තා. ඉතින් එන්න ඒකත් ලිපෙන් බාගෙන මම පැත්තකින් තියාගත්තා. පස්සේ මම ෆ්‍රයිඩ් රයිස් එකට අවශ්‍ය කලමනාකරණය ටික හදාගන්න හදන්නේ. මේකට බටර් චුට්ටක් දාලා සුදු ලුණු චොප් කරපුව දාලා රම්පේ කරපිංච දාලා මම මුලින්ම ඉස්සෙල්ලම තැම්බෙන්න ඕන නිසා මම බෝන්චි ටික දැම්මා. ඊට පස්සේ ඒක ටිකක් ෆ්‍රයි වෙගෙන එනකොට මම ගෝව ටික දාලා ලීක්ස් ටිකයි කැරට් ටිකයි දාලා මම ඒක බාගත්තා. ඉතින් ඒකට අවශ්‍ය ද්‍රව්‍ය ඔයගලන් දන්නවනේ ගම් මිරිස් චුට්ටයි ලුණු චුට්ටක් වගේ තමයි මම ඒකට දැම්මේ. ඊට පස්සේ මම අඹ වෑංජනේ හදාගන්න සුපුරුදු පරිදි අර අපි ගෙදර හැමදාම හදන විදිය තමයි. ඊට පස්සේ බෙදපු 3-5 කුඩු ගම් මිරිස් කහ කුඩු මම පොඩ්ඩක් තෙලේ බැදගත්තා. ඊට පස්සේ මම මේ අඹ ටික දාගන්නවා. ඊට පස්සේ මම ඒක ටිකක් තෙම්පරාදුව ටිකක් කවලම් කරලා අඹ ටිකක් පොඩ්ඩක් ෆ්‍රයි වෙන්න තියුවා. ඊට පස්සේ ඒ විදියට ටිකක් තියලා ඉවර වෙලා මම වතුර ටිකක් දාලා මේක හොඳට තැම්බෙන්න තියුවා. මේ වෙලාවේ දැන් අඹ ටික තැම්බීගෙන එනකොට මම මේකට ලුණු කුඩුයි සීනි එකතු කරගත්තා. ඉතින් සීනි ටිකක් වැඩිපුර එකතු කරගත්තා. මේක ටිකක් ඇඹුල් අඹ එකක්. ඉතින් මෙන්න මේ විදියට තමයි අන්තිමට අඹ එක හැදුනේ. ඉතින් මම ඒක මැටි අට්ටියකට මාරු කරගත්තා. දැන් මම ෆ්‍රයිඩ් රයිස් එක මම ভেජිටබල් ෆ්‍රයිඩ් රයිස් එකක් හැදුවේ. ඉතින් මම දැන් අර හදාගත්ත එළවලු ටික ඉතින් මේ තැටියකට දාලා දැන් මම මේ කවලම් කරනවා. අඹ වෑංජනය හැදෙනකන් හිටියේ නැහැ. තාත්තට මම බත් ටික බෙදලා දුන්නා. ඉතින් මෙන්න මේ විදියට තමයි මම අපේ ගෙදර අම්මටයි තාත්තටයි කෑම ටික හදලා දුන්නේ. ඉතින් මේ බලන්නකො හරිම ලස්සනයි. කිසිම රසකාරකයක් නැතුව ස්වාභාවික කුළුබඩු වලින් හදපු දවල් කෑම වේලක්.